අද පාඩම තමයි derivative for inverse trigonometric functions 2. ඒ කියන්නේ ත්‍රිකෝණමිතික ප්‍රතිලෝම ශ්‍රිතයන්ගේ අවකලනය දෙවෙනි කොටස. එතකොට අද පාඩමෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ cosec inverse x, sec inverse x සහ cot inverse x ගේ අවකලනයන් විතරයි. කලින් පාඩමෙන් අපි කතා කරා sin, cos සහ tan inverse x ලගේ අවකලනයන් කොහොමද වෙන්නේ කියලා. එහෙනම් අපි මුලින්ම බලමු cosec inverse x ගේ අවකලනය කොහොමද වෙන්නේ කියලා. හරි අපිට මෙතන තියෙනවා y සමානයි cosec inverse x. කලින් පාඩම් වල වගේ මම මෙතන fx කියලා ගත්තේ නෑ. මොකද මේක ටිකක් දික් වෙන හින්දා මෙතෙන්ට fx ආවත් කලින් කියලා දීපු විදිහටමයි වෙන්නේ. හරි අපි බලමු. එතකොට cosec inverse x ගේ අවකලනය වෙන්නේ ඍණ 1යට x වතාවක් වර්ගමූල x වර්ග ඍණ 1. එතකොට මේක තමයි cosec inverse x ගේ අවකලනයේ පොදු සමීකරණය. ඊළඟට අපි බලමු sec inverse x ගේ අවකලනය කොහොමද වෙන්නේ කියලා. අපිට මෙතන තියෙනවා y සමානයි sec inverse x. එතකොට එයාගේ අවකලනය වෙන්නේ මෙතන වෙනස වෙන්නේ කලින් තිබ්බ ඍණ 1 නැති වෙන එක විතරයි. ඒ කියන්නේ 1යට x වතාවක් වර්ගමූල x වර්ග ඍණ 1. කලින් එකට වඩා වෙනස් වුනේ ඍණ 1 නැති වුණ එක විතරයි. ඊළඟට අපි බලමු cot inverse x ගේ අවකලනය කොහොමද වෙන්නේ කියලා. මෙතනදි වෙන්නේ 1යට 1 ධන x වර්ග. මේක හරිම ලේසි, මතක තියාගන්නත් ලේසි. කෙලින්ම 1යට වර්ගමූල මුකුත් නැතුව යනවා 1 ධන x වර්ග. හරි අපි දැන් බලමු මේ වයින් ගණන් ටිකක් කොහොමද හදන්නේ කියලා. හරි මුලින්ම අපිට තියෙනවා y සමානයි cosec inverse 2x. එතකොට අපි දන්නවා cosec inverse x ගේ අවකලනය වෙන්නේ ඍණ 1යට x වතාවක් වර්ගමූල x වර්ග ඍණ 1. එතකොට මම මේක ලිව්වොත් dy/dx සමානයි ඍණ 1යට x වතාවක් x වෙනුවට තියෙන්නේ මෙතන 2x. එතකොට 2x වතාවක් වර්ගමූල x වර්ග. ඒ කියන්නේ 2x ගේ වර්ගය. එතකොට 4x වර්ග වෙනවා. 4x වර්ග ඍණ 1. ඊට පස්සේ අපි අන්තිමට වැඩි කරනවා. මෙතන දැන් x වගේ තියෙන්නේ 2x නේ. ඒ හින්දා මෙයාගේ අවකලනයෙන් වැඩි කරන්න ඕන. මෙයාගේ අවකලනය වෙන්නේ 2. එතකොට මේක තව ටිකක් සුළු වෙලා ලිව්වොත් මේ දෙක කැපිලා යනවා. එතකොට අපිට එනවා උඩ ඍණ 1 එහෙම්මම තියෙනවා x වතාවක් වර්ගමූල 4x වර්ග ඍණ 1. එතකොට මේකට උත්තරේ වෙන්නේ මේක තමයි. ඊළඟට අපි බලමු y සමානයි sec inverse x වර්ගයේ අවකලනය කොහොමද වෙන්නේ කියලා. අපි දන්නවා එතකොට sec inverse ආවොත් කලින් එකට වඩා වෙනස් වෙන්නේ ඍණ 1 නැති වෙන එක විතරයි. එතකොට මම ඒක ලිව්වොත් dy/dx සමානයි ඍණ වෙනුවට මෙතන ධන එකක් තියෙන්නේ. 1 යට තියෙනවා x. මෙතන x වෙනුවට තියෙන x වර්ගය. එහෙනම් අපි x වර්ග ලිව්වා. වර්ගමූල x වර්ග ඍණ 1. x වර්ග කියන්නේ x වර්ගේ වර්ගය කියන්නේ x වල 4 වෙනි බලේ ඍණ 1. ඊට පස්සේ අපි අන්තිමට මෙන්න මෙයාගේ අවකලනයෙන් වැඩි කරන්න ඕන. x වර්ගයේ අවකලනය වෙන්නේ 2x. මේක තව ටිකක් සුළු වුණොත් මෙතන x වර්ගයකට මෙතන x එකක් කැපිලා නැහැ. ඒතකොට උඩ තියෙනවා 2. යට තියෙනවා x වතාවක් x වල 4 ඍණ 1. එතකොට මේක අවකලනය වෙන්නේ මේ විදිහට තමයි. ඊළඟට අපි බලමු tan inverse x වර්ග ධන 2x ගේ අවකලනය. එතකොට අපි දන්නවා tan inverse ගේ අවකලනය වෙන්නේ dy/dx සමානයි 1යට 1 ධන x වර්ගයේ. 1යට 1 ධන x වර්ග වෙනුවට මෙතන තියෙන්නේ x වර්ග ධන 2x. එතකොට මේකේ වර්ගය වෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේකේ අවකලනයෙන් මේක වැඩි කරන්නත් ඕන. එතකොට අපි දන්නවා x වර්ග ධන 2x ගේ අවකලනය වෙන්නේ 2x ධන 2. ඊට පස්සේ මේක තව ටිකක් මම සුළු කරලා ලිව්වොත් පොදු සාධක විදියට 2 එළියට අරගෙන x ධන 1 යට තියෙනවා 1 ධන x වර්ග ධන 2x ගේ වර්ගයක්. එතකොට මේක අවකලනය වෙන්නේ මේ විදිහට තමයි. ඉතින් අද පාඩමෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ওই ටික තමයි. ඉතින් මේක ඔයාලට වැදගත් වුණා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම ඔයාලා ඉංජිනියරින් කරන හෝ කරන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යයෙක් නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝස් අපි මේ channel එකේ කතා කරලා තියෙනවා සහ ඉස්සරහට කතා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.